पेसेट पे थी बना ये इधर वेदना में अतर ध्यान में मत याद है हां लागी है आती गाँव समारे तो दिए නෑ මේක ඇතුලේ තමයි මේ අර මේ ඇතුලේ රතු පාට මන්දිරේ වතාවට කියන්නේ ඔක ඇතුලේ තමයි වතාවට ඒක නේද සීතලට වෙන්නේ නැතිනේ ස්තුතියි thank you පැණි මොන පැණිද? කිතුල් පැණි. උඹ මොකද්ද බෝතල් දෙකක් අල්ලන් කරන්නේ? කිතුල් පැණි. ගම්පොළ කිතුල් පැණි. වේලිච්ච. ඕන්න වේලිච්ච. මම දැක්කා. දැන් අතුලේ උඩ නගින්න බෑ මෙයා. ගහේ අඬුනේ. අනිකා වහාවාති ඉගුරු ගියා කොත්තමල්. ඒක නියන්ට පයිනේ. ඔක දැන් පලන්නකො. දෙන්න පුතේ දෙන්නම් මට. ඕක වේලිලා. දැන් අර මේ පේන්න හේතුව මේ මීදුමනේ. මීදුම. අර්ථින්නේ වංගියේ මෝල් ගහයි වගේ. ඕ. ඒක තමයි පේනවනේ. ඒක තමයි රාස්තාග. ලෑවින්නේ නේ. එයා ලෑවින්දලා එනවා. එක දවසක් කවිලා අර වංග දල ගහලා තියෙන දලේ පැටලලා මුව පෑ භාගයක් විතර නවල. ඊට පස්සේ උම ගලවගෙන ගියා. මහෝගනි. එන්න බයයි පුදුම විදියට. බය නෑ. ඔකට ෂා මෙච්චර ලොකු මේ බලනවා. මූණටත් වඩා ලොකු ඒක. අස්සනේ. මේ ගැන නම් මිනිස්සු කතා කරයි ගොඩක් මට හිතෙන්නේ. මේ ඇන්තුරේ මේ නමක් තියෙනවද ඔක්ක? මේකේ නමක් තියෙනවා මට තේරෙන්නේ නෑ කියන්නේ මොකද්ද. මේකේ මේ ඇට ටික අරන්නේ දැන් හදන්න තියෙන්නේ. ඔව් මේක ඇට ටික අරන් තමයි පැල කරන්නේ අපි. සෑහෙන ලොකුයි එක. ඔව් ඔව්. මෙහි සීතලටත් එක්ක හැදෙනවා ඇත්තේ නේද? ඔව් ඔව්. මේ ටෙන්ටුරියන් જાතියද? ඔව් ඔව්. මේක නිකන් ප්ලාස්ටික් වගේනේ. ඔව්. විකුණන්නේ කීයද? මම මලක් ඉතින් විකුණන රුපියල් අන්තිමද? මේක පැලේ පිටින්. ඒ ගෙනියන්නේ නැද්ද එහෙම ඉල්ලන්න? ඉල්ලනවා. මේ චූටි පැල තමයි අපි මේ වාගේ හදන්නේ. මේ තියෙන්නේ. මේ පැල හදන්නේ. මේ වගේ හදලා. ඔව්. හදලා තමයි මේ විකුණන්නේ. එතකොට මේ පැලයක් කීයද? මේ පැල රුපියල් 250 300ක් දෙන්න ඕන. දැන් මේ ගම්පොළ ඉන්න අයට ආවොත් ගන්න පුළුවන්ද? පුළුවන්. කොහෙට දෙන්න ඕනේ මම? මේ උඩුවෙල්ලට ඇවිල්ලා වලේ කඩේ ගාවින් උඩට ආවනම් ඔව් ගන්න පුළුවන්. තාම පැල ඔක්කොම දාලා තියෙන්නේ. රාත්‍රී තැඹිලි අපි තිබුණේ. ඔව්. ඒකෙන් රතු ගස් වෙනමයි තැඹිලි ගස් වෙනමයි තිබ්බේ. වෙනම. දැන් එකට. එකම ගහේ. එකම ගහේ. පාට කොහොමද? ඒක තමයි හරි ලස්සනයි.
පාට දෙකක් මේකේ. පාට දෙකම එල්ලනේ. අන්න ඒකනේ. එතකොට දැන් මේ විකුණන කොත කොහොමද එන්න කියන ආයි පාරක් කියන්න බෑ. මේ පාටේදී වලේ කඩේ ගාවට ඇවිල්ලා මේ අමරසේන ලගෙදට කිව්වාම ඔව්. මේ හරිනේ. හරි. ඔන්න එහෙනම් ගම්පොලේ ඉන්න මේ බලනවා නම් ගම්පොලේ ඉඳන් බලන කට්ටියට මේ ඔන්න මේ ඇන්ටූරියම් වගාවෙන් ඇන්ටූරියම් ගන්න පුළුවන්. මේක තමයි වැනිලා. හොඳම වැන්ඩ වරකේ. ඔව්. මේක රුපියල් 4000ට විතර යනවා මේ. කිලෝ එක 4000ට යන කරරක්ද කිලෝ එකක්ද? කිලෝ එක. කිලෝ එක. මේ තියෙන වැනිලා මල්ලනේ. ඔව් මල. මේ තියෙන කොහොම කරලා එන්නේ දැන් මේවා ඔක්කොම. මේවා තමයි ලෝක අඟල් 8ක් විතර ලොකුට කරල් හැදෙනවා. එතන නිකන් කරලක් හැදෙන්නේ මල වැටෙනවා. දැන් මේ දකින්නේ මේ වැනිලා කරල පරාගණය කරන විදිය. එතකොට තමයි ඔය වැනිලා කරල හැදෙන්නේ. පරාගණය කරලා කොච්චර කල් යනවද වැනිලා කර වෙන්න? මොක මල වැටෙනවා දවස් 5කින් විතර නේද? මල වැටුණට පස්සේ තමයි එන්නේ. ඒ කරලා. ආ දෙකෙන් ඉර කරන්නේ. දැන් මේක තමයි මේක දික් කළා එනවා මේ බෝන්ටි කරලක් විතර දිගට. මොනවාද? දියාප්ප දෙක. බෙදුවද? බෙදුව. මේකේ මොකද බතුත් දාගත්තා? බත් චිකන්. හොඳයිද ගම්පොල? හොඳයි. ගම්පොල. හොඳයිනේ.